හෙල්ලෝ අයිබෝවන් මම අද කතා කරන්න ආවේ පුංචි දෙයක් ගැන. පුංචිමත් නෑ. ඒ වුණාට මං හිතනවා මේ දේ ගැන කවුරු හරිම කතා කරන්න ඕන කියලා. මං ඕන තරම් වීඩියෝස් දැකලා තියෙනවා, මොටිවේෂන් වීඩියෝස්, ඇඩ්වයිස් වීඩියෝස්. හැබැයි මං කවදාවත් දැකලා නෑ මේ ටොපික් එක ගැන කවුරුත් කතා කරනවා. මටත් ලොකු පරතරයට මම ඒ ගැන දන්න කෙනෙක් නෙවෙයි. හැබැයි මම සමාජෙ දැක්කපු මට තියෙන අත්දැකීම් එක්ක මම කතා කරන්න යන මේ මාතෘකාව ගැන. ඔයගොල්ලෝ මැරේජ් ලයිෆ් එකක් කියලා මොකක්ද හිතන්නේ? මොකක්ද මීන් කරන්නේ මැරේජ් ලයිෆ් එකක් කියන එකේ? මම අද වෙනකොට මම දැකලා තියෙන ගොඩාක් දේ තමයි මේ දවස්වල සෝෂල් මීඩියා වල හැමතැනම නිකම් ප්‍රසිද්ධ වාක්‍යයක් බවට පත් වෙලා තියෙනවනේ. ගැළපෙන්නේ නැති තැන් වලින් අපි අයින් වෙන්න ඕනේ. ගැළපෙන්නේ නැත්තම් අයින් වෙන්න ඕනේ කියන කතාව හැමෝම කතා වෙන පොදු මාතෘකාවක් වෙලා තියෙනවා. ඒක හරි. ඕකේ. අපි ගැළපෙන්නේ නැත්තම් අයින් වෙන්න ඕනේ තමයි. හැබැයි දැන් වෙලා තියෙන්නේ ගොඩාක් කොල්ලෝ කෙල්ලෝ ඒක මිස්යූස් කරන්න අරන් තියෙනවනේ. මේ මොකද්ද කියන්නේ? සමහර කෙල්ලෝ ඉන්නවා මේ අවුරුදු 15 16 17 18 ඔය කාල සීමාව තුල මේ ෆෑකක් හදාගෙන පැනලා යනවා එක්ක. ඒ කියන්නේ ගෙදරට හොරෙන් අම්ල තාත්තලාට හොරෙන් ගිහින් කසාද බඳිනවා. කසාද බැඳලා දරුවොත් හදාගෙන ඔක්කොම කරගත්තට පස්සේ අවුරුදු 25 26 27 වගේ 30ට කලින් ඔන්න ඒ කසාදෙන් අයින් වෙලා එයාමට ගැලපෙන්නේ මේ මට එයාත් එක්ක ජීවත් වෙන්න බෑ. එයා මෙහෙමයි අරෙම මොනවා හරිම හේතු කියාගෙන කසාදෙන් අයින් වෙලා ගෙදර අම්මා තාත්තා ළඟට හෝ එක්ක ගෙදර ඉන්නේ නැහැ. එක්ක මොන හරි ජොබ් එකක් කරන. ඔහොම කියමුකෝ අපි. ඔයා හිතන්න තමන්ගේ තරුණ කාලෙවත් හරියට ගත කරන්නේ නැතුව මැරේජ් එකට ගිහිල්ලා කියනවා නම් ඔයා ඒකින් අයින් වුණාට පස්සෙත් ඔයා කියනවා නම් ජීවත් වෙන්න පිරිමියෙක් ඕනේ නැහැ. කසාදයක් ඕනේ නැහැ. තමන් ඉගෙනගෙන තමන් ජොබ් එකක් කරන් තමන්ට ශක්තියක් තියෙනවා නම් ජීවත් වෙන්න පිරිමි කියලා කවුරුත් ඕනේ නැහැ කියලා ඔයා කියනවා නම් මම අහන්නේ ඇයි ඔයා ඔච්චර ඉක්මන් වෙලා කසාදයකට ගියේ? ඔයාට පිරිමි ඕනේ නැත්තම් ඇයි එහෙම තීරණයක් ගත්තේ? ඕන තරම් කෙල්ල කොල්ලෝ ඉන්නවා. හොඳට ඉගෙනගෙන ජොබ් කරන තමන්ගේ අම්මා තාත්තා බලා ගන්න තනියම තමන්ගේ ජීවිතේ එන්ජොයි කරන මම කසාද බඳින්නේ නැහැ කියන තීරණය අරගෙන තියෙන. හැබැයි ඔයා කසාදයක් බැන්දට පස්සේ ඔයාගේ හස්බන්ඩ්ගේ වැරද්දක් හෝ ඔයාගේ වැරද්දක් හෝ ඔයගොල්ලෝගේ මොන යම් හෝ ප්‍රශ්නයක් හින්දා ඔයගොල්ලෝ වෙන් වුණා නම් ඔයාලා ඒකට ඉස්සරහට දාන්න එපා. ජීවත් වෙන්න මේ පිරිමියෙක් ඕනේ. එහෙම කතා දාන්න එපා. මොකද ඔයා එහෙම කියනකොට ඕවා අහන් ඉන්න ඔයාලගේ ගෙදර සමාජේ පොඩි දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට ඕවා නිතර නිතර ඇහෙනවා. එයාලට පේනවා. ඒගොල්ලොත් කවදා හරි තරුණ වියට එනවා. ඒගොල්ලොත් කසාද ජීවිතයකට යනවා. එතකොට පොඩි ප්‍රශ්නයක් ආවත් එයාලා මොකද? අපේ අක්කත් අර ගෙදර අපේ අක්කත් මෙහෙමනේ කිව්වේ. මේ ගොල්ලොන්ගේ කතා අහන්න ඕනේ නැහැ. මෙයාලත් එක්ක මොකටද අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා. පොඩි ප්‍රශ්නයක් වුණත් දෙම් වෙලා එනවා. මම මේ කියන්නේ පිරිමියෙකුට බයේ ජීවත් වෙන්න ඕනවත් එහෙම නෙවෙයි. ඔයාට තරුණ කාලයක් තියෙනවනේ ගෑන් ළමෙක්ට. අවුරුදු 19න් ගෑන් ළමෙක් පාසල් ජීවිතය ඉවර කරනවා. අවුරුදු 19 ඉඳලා ගෑන් ළමෙක්ට අවුරුදු 28 27 28 වෙනකම්වත් ඉන්නවනේ දැන් අඩුම ගෑන් ළමයි. ඒ කාල සීමාවෙදී ඔයා සම්බන්ධතා ඇති කරගන්න. ඔයා ආශ්‍රය කරලා බලන්න. එයත් එක්ක ඔයාට ජීවත් වෙන්න පුළුවන්ද? ඔය දෙන්නට දරුවෝ හදන්න පුළුවන්ද? ඔය දෙන්නට ගමනක් යන්න පුළුවන්ද ඉස්සරහට? ඒ හැමදේම ඔයා බලන්න. එහෙම බැරි නම් ඔයා වෙන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා එහෙම පුළුවන් කියලානේ ඔයා කසාදයකට යන්නේ නේ. එහෙම වුණාම එහෙම කතා එතනට ගේන එක මන්නම් හිතන්නේ සාධාරණයි කියලා. තමන්ගේ මොකක් හෝ දෙයක් වුණා නම් තමන්ගේ ලයිෆ් එකට තමන් ගත්ත වැරදි තීරණයක් හින්දා යම් කිසි බලපෑමක් වුණා නම් කට ඇරලා ඒක තව කෙනෙක්ට කියන්න. මොකද අපි ඒ කියන දෙයකින් තව කෙනෙක්ගේ ලයිෆ් එකක් ප්‍රොටෙක්ට් වෙන්න පුළුවන්.
මම මගේ ජීවිතේ මට ලැබුණු හැම අත්දැකීමක් මම ගත්ත හැම එක්ස්පීරියන්ස් එකම මම මගේ නංගිට කියනවා. අදටත් මගේ නංගිට කියනවා ඔයා කසාද බඳින්න කලින් ඔයා හොඳට ආශ්‍රය කරන්න. අපි කවුරුත් කියන්නේ ඔයාට මේ බෝයි කෙනෙක් එක්ක මේ සම්බන්ධතා ඇති කරගන්න එපා, ආශ්‍රය කරන්න එපා කියලා අපි කවුරුත් කියන්නේ. මගේ අම්මා තාත්තා කියන්නෙත් නෑ. අපි එයාගේ සහෝදර විදිහට අපි යාට කියන්නෙත් නෑ. හැබැයි මම එක ඇඩ්වයිස් එකක් දෙනවා මගේ නංගිට හැමදාම. ඔයා කොල්ලෙක් එක්ක යාළු වුණාට නංගි කවදාවත් එයාගෙන් ටොපියක්වත් ගන්න එපා. අඩුම දුන්නත් ගන්න එපා. මොකද සමහර කොල්ලෝ ඉන්නවා සම්බන්ධතාවයක් තිබිලා නැතුණාට පස්සේ මේ FB එකේ මෝ දිගට පෝස්ට් ලියන හෙන්න වදන් දාන චරිත ඉන්නේ. මේ මම මෙයාට මෙහෙම කරා, මම මෙයාට අර එහෙම කරා, මෙහෙම කරා කියලා වදන් ලියන අය ඉන්නේ. එහෙම ලියන්නවත් ඔයා හේතුවක් තියන්න එපා. ඔයා එහෙම ගත්තොත් නේ එහෙම කරන්න පුළුවන්. මොකද මට ඒකේ ලොකු අත්දැකීමක් තියෙනවා. මගේ මැරේජ් එකට කලින් මට තිබ්බ සම්බන්ධතාවයේදී මම ඒක මාර විදිහට අත්විඳා. මොකද මට ඔහොම කියන්න කවුරුත් හිටියේ නෑ. හැබැයි මම මගේ නංගිට ඒක කියනවා. ඔයා නංගි කොච්චර මේ වුණත් අනවශ්‍ය ගමන් යන්න එපා. අනවශ්‍ය කෝල්, අනවශ්‍ය දේවල් කතා කරන්න. ඔයා හොඳට ආශ්‍රය කරන්න. ආශ්‍රය කරනවා කියන්නේ අපි මේ කියන්නේ සෙක්ස් කරන්න කියලා නෙමෙයිනේ. ඔය දෙන කතා කරද්දී ඔයගොල්ලන්ට තේරෙනවා සෙක්ෂුවල් ලයිෆ් එක ගැන උනත් ඔයගොල්ලන්ට තේරෙනවා ෆීලිංග්ස් කොහොමද මොනවද ඒවා තේරෙනවා. මේ පොඩි ළමයින් කතා කරන්න බැරි දේවල් නෙමෙයි. අවුරුදු 18ට වැඩි ළමයිනේ ඔක්කොම. ඔයා එතනින් බලන්න මෙයාත් එක්ක මට මැරේජ් ලයිෆ් එකට ගියම කොහොමද මගේ හැමදේම. මේ හැමදේම බලලා යන්න. ගියාට පස්සේ වැරදුනාට පස්සේ ඔයාගේ වැරද්ද සාධාරණීකරණය කරන්න එපා. ඒකෙන් වෙන්නේ තවත් සමාජයට ලොකු විස බීජයක් පැතිරෙන එක. ඔයා අද කරයි. ඔයාගේ නංගියේ ඔය එක බැලලා හෙට කරයි. මුළු සමාජයක් වෙන්නේ ඒක. මම කියන්නේ ප්‍රශ්න තියෙද්දි ඉන්න කියලා. ඕ ප්‍රශ්න තියෙනවා වෙන වෙන අය ඕන තරම් ඉන්නවා. ඒකට සාධාරණ හේතු තියෙනවා. නේ? මේ පුංචි ප්‍රශ්නකට කසාදයක් එහෙම ගලව ගන්න යන්න එපා. ප්‍රශ්න වෙනවා. කසාදයක් කියන්නේ තමයි දෙන්න එක සමාන දෙන්නේ නෙමෙයිනේ කසාද බඳින්නේ. ඉතින් ඕගොල්ලෝ ඒව කතා කරන්න විසඳ ගන්න. ඉස්සරහට ගමන යන්න හිතාගෙන පටන් ගත්තනේ. මම දෙමව්පියන්ටත් විශේෂයෙන්ම කියනවා. මගේ අම්මා නම් හැමදාම කියන්නේ. මොකද මගේ අම්මගේ පළවෙනි කසාදේ මගේ අප්පච්චි. එයාලා වෙන් වෙලත් නැ ප්‍රශ්න කියලා අපිත් දැකලා තියෙන අය දෙන්න මේ රණ්ඩු කරගන්නවා. එහෙම තමයි මේ ජීවත් වෙනකොට ප්‍රශ්න එනවා. ඒත් මගේ අම්මා කියලා තියෙන අපිට හැමදාම අපේ අම්මට ගෑන් ළමයි 3 දෙනෙක් ඉන්නවා. එයා නිතරම කියන්නේ අපිට ඔයාලට අපි යාළු වෙන්න එපා කියලා කියන්නේ. ඔයාලා ඉගෙන ගන්න කාලේ ඉවරුනාට පස්සේ ඔයාලා සම්බන්ධතාවලට යන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා හරියම කෙනා ජීවිතේට තෝරගන්න. හැබැයි ඒ තෝරගත්තට පස්සේ ඔයාලා මෙයාගේ මේවා තියනවා, මෙයාත් එක්ක මෙහෙම ඉන්න බෑ. ඒ කතා කියන්න එපා. තමන් හොඳට හිතලා බලලා තෝරගන්න. මම මේ කතාව මම කියන්නේ සමස්ත සමාජයක ඉන්න ගෑන් ළමයින්ට. ඔයා ආදර සම්බන්ධතාවයකදී ඉන්නකොට වෙන වෙන එකයි ඔයා ෆැමිලි ලයිෆ් එකක ඉද්දී ඔයාගේ දරුවොත් එක්ක වෙන වෙන එකයි. ඒ දරුවෝ ගැන පොඩ්ඩක් හිතන්න. ඔයාට ඒක වුණා නම් ඔයාට වෙන කෙනෙක්ට තාත්තා කියන්න වුණා නම් ඔයාට වෙන අම්මෙක්ට අම්මා කියන්න වුණා නම් ළමයි එක වගේ ඔයා පත් වෙන අපහසුතාවයේ ඉරනම හිතලා බලන්න. ඒක කවදාවත් තමන්ගේ දරුවන්ට දෙන්න එපා. ඒ නිසා හොඳම කෙනා තෝරගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. වැරදි ආදර්ශ දෙන්න එපා මිනිස්සුන්ට. වැරද්දක් වුණා නම් ඔයා කෙලින්ම කියන්න මට මෙහෙම වුණා. මම මෝඩ වෙලා මම වැරදි තීරණයක් කරා මෙහෙම වුණා. අනේ ඔයාලා නම් එහෙම කරගන්න එපා. හොඳට ආශ්‍රය එහෙම කියන්න. බොරුවට මේ ජීවත් වෙන්න පිරිමියෙක් ඕනේ කසාද බඳින්න ඕනේ ඒ වගේ ඇඩ්වයිස් නම් දෙන්න එපා ප්ලීස්. මොකද මිනිස්සුන්ට ඔය දෙන්නේ ඕගොල්ලෝ මා විස බීජයක්. මට නම් කියන්න තියෙන එච්චරයි. ඉතින් මම හිතනවා මම කතා කරපු දේ ගැන ඕගොල්ලන්ට පැහැදිලි අයිඩියා එකක් එන්නේ නැති කියලා. මොකද ඕගොල්ලෝ දැකලා ඇති ඕන තරම් සමාජයේ. එහෙනම් කියපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මට තව වීඩියෝස් කරන්න
ඔයගොල්ලෝගේ අදහස් මට කියන්න. මම කැමතියි ඔයගොල්ලොත් එක්ක මට තියෙන මගේ දේවල් ෂෙයා කරගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.